ශාසනාධිපති බලමණ්ඩලයේ සහ තායිලන්තය ධම්මකාය බෞද්ධ විහාරස්ථානයේ සම්බන්ධ කරගනිමින් රාජ්‍ය වෙසක් උත්සවය 2025 වර්ෂයෙන් සමගාමීව සිද්ධ කරන සියම් ලංකා සතුට පාදයාත්‍රාවයි අද දවස තුළ මේ ආකාරයට වැලිමඩ නගරය තුළ මහා සංඝරත්නය වැඩම කරනු ලබන්නේ. ඊයේ දවස තුළ බණ්ඩාරවල නගරයෙන් ආරම්භ කළ මේ සදහම් පාදයාත්‍රාව දින 4ක් තුළ දුරකථන ගෙවාගෙන නුවරඑළිය බෞද්ධ මන්දිරය දක්වා වැඩම කිරීමට කටයුතු සූදානම් කොට පවතිනවා. ඒ අතරතුර සියලු ජනතාවට මහා සංඝරත්නයට වන්දනමාන සිද්ධ කරන්න, පූජෝපහාර සිද්ධ කරන්නට අවස්ථාව අවකාශයේ සලසා දී ඇති බව යමුතුලදී සිහිපත් කරන්න කැමැති. මේ සඳහා සම්බන්ධ වන හැම දිනාටම තුරුවන්ගේ ආශිර්වාද ලබන්නට, නිරෝගී සම්පන්නිය ලබන්නට, එවැගේම තමයි බෞද්ධ ප්‍රබෝධය තව තවත් මේ වෙසක් කාලය තුළ ජනතාවගේ හදවත් තුළ රෝපණය කරන්නට මේ සදහම් පාදයාත්‍රාව විවහල් වේවා කියන ප්‍රාර්ථනාව මේ මොහොත තුළදී සිද්ධ කරනවා. තිරුවන් සරණයි.